Laravel install කරන්න මුලින්ම install කරගෙන ඉන්න ඕන එක්කෝ XVamp නැත්නම් WAMP. ලේසිම එක තමයි WAMP use කරන එක. මොකද Laravel use කරනකොට ඒකේ තියෙනවා pack modules වගේක්. ඒ modules ටික default enable කරලා එනවා XVamp වල. WAMP වලදී ඒ modules ටික enable වෙන්නේ නැහැ. අපිට ඒ උනට ඒ modules enable කරගන්න පුළුවන්. ඒ උනට ගොඩක් ලේසි XVamp use කරන එක. ඒකින්ද මම දැනට use කරන්නේ XVamp. මම install කරලා තියෙන්නේ. install කරගත්තට පස්සේ installation path එකට ගිහින් installation path එකේ තියෙනවා PHP folder එක. PHP folder එක ඇතුලේ තියෙනවා PHP exe එක. මේ exe එක අපිට command prompt එකෙන් globally access කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ අපි command prompt එක කොතන හිටියත් මේ exe එක access කරන්න පුළුවන් වෙන විදිහට හදා ගන්න ඕනේ. ඒක කරන්නේ environment variable එකට මේ path එක දුන්නාම හරි. ඒ කියන්නේ Java කරලා තියෙනවා නම් Java වලදී environment variable එක Java වලදී දෙනවා වගේ මේ PHP exe එකක් දෙන්න තියෙනවා. ඒකට මේ path එක copy කරගෙන command computer right click කරලා properties advanced system settings variables මෙතන system variables වල path කියලා p එක type කරාම path වලට එනවා. එතනින් edit ගිහින් අන්තිමට දාලා තියෙන එක ගාවින් semicolon එකක් දාලා මේ path එක paste කරන්න තියෙනවා. එතකොට මේ exe එක command prompt එකේ කොතන ඉඳන් වුණත් access කරන්න පුළුවන්. මම දැනට මේක cancel කරනවා. මොකද මම path එක දාලා තියෙන හින්දා දැන් ඔයගොල්ලන්ට install කරලා උනාද කියලා බලන්න පුළුවන්. command prompt එකක් open කරලා cmd එකක් open කරලා php-version කියලා දුන්නාම එතන install වෙලා තියෙන version එක පෙන්නනවා. ඊට පස්සේ package manager එකක් install කරගන්න ඕන. package manager එකක් කියන්නේ ගොඩක් වෙලා Linux use කරලා තියෙනවා නම් package manager කියන concept එක ලොකු දෙයක් නෙමෙයි. ඒ වුණාට Windows වලදී use කරන්න නම් ඒ කියන්නේ Laravel install කරගන්න නම් package manager එකක් ඕන. ඒකට අපි use කරන්නේ Composer. Composer එකෙන් Laravel වලට අදාළ files ඔක්කොම අපිට download කරලා අපේ folder එකට install කරලා දෙනවා Laravel use කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේක download කරලා මම දැනට download කරලා තියෙන්නේ. මේක download කරලා install කරගන්න තියෙන්නේ. normal program එකක් install කරගන්න විදිය. install කරාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ට Laravel install කරන්න ඕන folder එකක් හදලා ඒ folder එක උඩ shift එකත් එක්ක right click කරාම open command window here කියලා එනවා. ඒක click කරාම cmd එකක් open වෙනවා ඒ අදාළ folder එකට. Laravel documentation එකට ගියාම laravel.com ගිහින් ඒකේ documentation එකට ගියාම documentation installation එකට ගියාම installation වල තියෙනවා කොහොමද Laravel install කරන්නේ කියලා. ඉතින් compose එක මාර්ගයෙන් use කරන හැටි මේ command එකේ මෙතන block කියලා තියෙන්නේ අපි install කරන්න ඕන project එකේ නම. අපිට කැමති නමක් දෙන්න පුළුවන්. මෙතන block කියලාම අවශ්‍ය නැහැ. මෙතන නමක් නොදී හිටියොත් වෙන්නේ normally Laravel කියලා නමින් තමයි compose එක project එක හදන්නේ. මොකද ඒක තමයි default project name එක Laravel වල. මේ command එක copy කරලා paste කරන්න command prompt එක. enter කරාම ඒ අදාළ folders ටික install වෙනවා. Laravel install වෙන්න ටිකක් වෙලා යනවා. install වුණාට පස්සේ මෙතන install කරපු folder එකට ගියාම බලන්න පුළුවන් Laravel කියලා folder එකක් ඇදිලා තියෙනවා. ඒ folder එකේ ඇතුලේ අපිට අදාළ files ඔක්කොම ටික තියෙනවා. මේ folder එකේ Laravel normally Laravel run කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් XVamp use කරලා run කරන්න පුළුවන්. නැත්නම් Laravel default එන server එකක් තියෙනවා Artisan කියලා. ඒ server එක use කරලා run කරන්න පුළුවන්. මම නම් normally use කරන්නේ Artisan server එක. මෙතනම command prompt එක open කරලා ඒ command prompt එකේ php artisan serve කියලා type කරලා enter කරාම artisan server එක හරහා Laravel run කරන්න පුළුවන් වෙනවා.
මෙන්න මේ පාත් එකට browser එකෙන් ගියාම run කරාම ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙහෙම එනවා නම් දැනට Laravel හරියට install වෙලා.